හරි අපි දැන් මේ බැලුන් එක ප්‍රෝග්‍රෑම් කරන්න යන්නේ. අපි මේ ගේම් එක ප්ලේ කරලා බලුවොත් එහෙම කිසි වෙනසක් නැහැ. බැලුන් එක එක තැනම තියෙනවා. අපිට දැන් ඕනි මේ බැලුන් එක හැම වෙලේම පහළ ඉඳලා උඩට යන්න. බැලුන් එක උඩ ටැප් කරාම මේ බැලුන් එකේ මෙතන තියෙන පොසිෂන් එක අපිට එන්න ඕනි මෙතෙන්ට ආපහු. ඒ කියන්නේ බැලුන් එක මෙහෙම යනවා. ක්ලික් කරොත් ආපහු පහළට එනවා. පහළට එනවා කියන්නේ ඒක එතනින් නැතිලා මෙතෙන්ට එනවා. අපි ඒක ප්‍රෝග්‍රෑම් කරද්දි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. එතකොට බැලුන් එක මේ සීමාව පන්නලා උඩට ගියොත් එහෙම ගේම් එක ඕවර්. විදිහට තමයි අපි මේ ගේම් එක ප්‍රෝග්‍රෑම් කරන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම බලමු බැලුන් එක උඩට යන්න හදාගන්න. අපි දැන් මේ බැලුන් එක බැලුවොත් එහෙම මෙතන ඉන්ස්පෙක්ටර් සෙක්ෂන් එකේ මෙතන අපි බැලුවොත් එහෙම බැලුන් එකට තියෙන පොසිෂන් එක රොටේට් එක ස්කේල් එක කොහොම තුනක් තියෙනවා. ඒතර මේ පොසිෂන් එක බලන්න අපි මේක මූව් කරද්දි එතකොට ඒක y මම උඩට කරද්දි y axis එක මෙතන වෙනස් වෙනවා. ඒ වගේම මම මෙතන මේ x axis එකට ගියේ විදිහට මූව් කරද්දි ඒ වැලියු එක වෙනස් වෙනවා. ඒතර මේ දේවල් එක්ක තමයි අපි මේ පොසිෂන් එක වෙනස් කරන එකත් එක්ක තමයි මේ ගේම් ප්ලේ එක හදන්නේ. අපි ඉස්සෙල්ලාම ප්‍රෝග්‍රෑම් එකට කියමු බැලුන් එක මෙන්න මේ පොසිෂන් එකෙන් පහළ. ඒ කියන්නේ y axis එක අපි මෙතන 94 තියෙන්නේ. අපි 6 කියලා ගමු. 6 කියන්නේ බැලුන් එක මෙතන තියෙන්නේ. එතකොට බැලුන් එකේ y axis එක 6ට වඩා අඩු වගයක නම් කියන්නේ 5යි ගණන් 4 වෙන එක අගය ගණන් තියෙන්නේ මේ බැලුන් එකේ පොසිෂන් එක මෙහෙම බැලුන් එක උඩට එන්න කියලා අපි ප්‍රෝග්‍රෑම් එක මුලින් ලියාගමු. හරි. ඒකට අපි බැලුන් එකට ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකක් හදාගන්න ඕනේ. අපි ස්ක්‍රිප්ට් යටතේ මම ක්‍රියේට් කරගන්න මොනෝ බිහේවියර් ස්ක්‍රිප්ට් එකක්. මම ඒකට දානවා ප්ලේ බැලුන් ස්ක්‍රිප්ට් කියලා. ඊට පස්සේ මේ විදිහට ස්ක්‍රිප්ට් එක හදාගෙන මේ බැලුන් එක හයිරාකි සෝරි මම හයිරාකි එකේ බැලුන් එක උඩ ක්ලික් කරලා මම මේ බැලුන් ස්ක්‍රිප්ට් කියන එක ඇදගෙන ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා බැලුන් එකට දාගන්න ඕනේ. මම ඒකට මේ 6 properties කරන්න. ඊට පස්සේ බැලුන් ස්ක්‍රිප්ට් එක මේ විදිහට මෙතෙන්ට ඇදලා දාගන්න. එතකොට දැන් බැලුන් ස්ක්‍රිප්ට් එක තියෙනවා අපි බැලුන් එකේ. දැන් ඒක ප්‍රෝග්‍රෑම් කරන්න යන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ මෙතන ෆන්ක්ෂන් දෙකක් තියෙනවා. එකක් ස්ටාර්ට් ෆන්ක්ෂන් එක, අනික අප්ඩේට් ෆන්ක්ෂන් එක. ස්ටාර්ට් ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ අදාළ සීන් එක ලෝඩ් වෙද්දී විතරයි. අප්ඩේට් ෆන්ක්ෂන් එක හැම ෆ්‍රේම් එකකදීම ආයෙත් රන් වෙනවා. එතකොට මෙන්න මේ අප්ඩේට් ෆන්ක්ෂන් එක හැම ෆ්‍රේම් එකකදීම ආයෙත් රන් වෙන නිසා මේක ඇතුලේ ලියමු if මේ ලියන බැලුන් එක බැලුන් එකේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. එතකොට අපිට මේකට ලියන්න පුළුවන් transform dot sorry simple transform dot position dot y නේ y කුඩයි නම් 0.6 අපි 6 විදිහට තමයි අපි කලින් ගත්තේ 6ට වඩා කුඩයි නම් මොකද කරන්න ඕනේ මේ අදාළ බැලුන් එකේ transform.position.y එක 0.6ට වඩා අඩුයි නම් කියන්නේ දැන් බලුවොත් එහෙම transport.position.y කියන්නේ දැන් තියෙන 2.2.5යි. ඒතර අපි ගත්තේ 6ට වඩා අඩුයි. එතකොට 6 තියෙන්නේ මෙතන මෙන්න මෙතනින් පහළ සෙට් එක තමයි 6 තියෙන්නේ. එතකොට මේ පොසිෂන් එක මේ කොහේ හරි නම් තියෙන්නේ. කියන්නේ 6ට වඩා අඩු වගේ එක නම් තියෙන්නේ. මොකද කරන්න ඕනි? අපි ගේම් ඔබ්ජෙක්ට් එක උඩට ගන්න ඕනි. ඒ y අක්ෂය දිගේම. එතකොට අපි ලියනවා transform.translate කියලා. ඒකට අපි උඩට ගන්න අපි ලියන්න පුළුවන් ෆන්ක්ෂන් එක vector3.up ඊට පස්සේ අපි ඒක ගන්න ඕනි ස්පීඩ් එක අපිට ඩිෆයින් කරන්න පුළුවන් 0.01යි විදියට දාලා අපි මේ විදියට ලියා ගන්න. දැන් අපි මේක රන් කරලා බලුවොත් එහෙම
ඔයාලට පේනවා බැලුන් එක උඩට යනවා. බැලුන් එක මෙතෙන්ට ගිහලා නතර වෙනවා. බලමු ඇයි කියලා. මෙතන තියෙන්නේ 6යි f නෙමෙයි 0.6 තියෙන්නේ. ඒතර මම මේක 6යි f කරගන්නවා. දැන් අපි බලමු ටීම් එක හරියට වැඩ කරයිද කියලා. දැන් මේක උඩට යනවා. මෙතන පොසිෂන් එක y වල 6ට ගිහිල්ලා නතර වෙනවා. හරි බැලුන් එක දැන් උඩට යන විදිහට තියෙනවා. අපි එතකොට කරන්නේ මේක පහළට ඉදිරියට තියාගන්නවා. හරි අපිට උඩට බැලුන් එකක් තියෙනවා. අපිට ඕනේ දැන් මේ බැලුන් එක උඩ ක්ලික් කරාම මේ බැලුන් එකේ පොසිෂන් එක ආපහු මේ පහළට එන විදිහට හදාගන්න. මේ කියන්නේ x axis y axis එක දිගේ ඍණ 6ට වගේ සෙට් කරගමු. එතකොට මේ හරියදී බැලුන් එක උඩ කවුරු හරි ක්ලික් කරොත් කොහේ හරි මේ ස්ක්‍රීන් එක ඇතුලේදී බැලුන් එක උඩ ක්ලික් කරොත් එහෙම ඒකේ පොසිෂන් එක ටක් ගාලා ඍණ 6ට වෙනස් වෙනවා y axis එකේ. එතකොට මේ විදිහට අපි ප්‍රෝග්‍රෑම් කරගමු. ඒකට අපි යන් අපේ බැලුන් ස්ක්‍රිප්ට් එකට බැලුන් එක උඩ ක්ලික් කරා. මෙතන තියෙන බැලුන් ස්ක්‍රිප්ට් එක මම ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නවා. එතකොට ක්ලික් එකක් අඳුර ගන්න අපි යූස් කරන ෆන්ක්ෂන් එක තමයි on mouse down කියන්නේ. හරිද? එතකොට on mouse down private void on mouse down කියන ෆන්ක්ෂන් එකෙන් බැලුන් එක උඩ ක්ලික් කරොත් එහෙම ඒක අඳුර ගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේකේ පොසිෂන් එක වෙනස් කරන එක. අපි ඒකට දාගන්නවා transform.position කියන එක. transform.position ඊට පස්සේ අපි සමාන කරගන්නවා මේක new අපි හදන්නේ 2D game එකක්. ඒක නිසා vector 2 ඊට පස්සේ expression එක අපි එහෙමම තියාගමු. y expression එක තමයි වෙනස් කරන්නේ. අපි අරන් යන්නේ ඍණ 6ට. ඍණ 6යි f ඊට පස්සේ මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරලා මම ඒක සේව් කරගන්නවා. සේව් කරගෙන දැන් අපි ආපහු යන් ගේම් එකට ගිහිල්ලා ප්ලේ කරලා අපි මේක ක්ලික් කරලා බලමු ස්ක්‍රීන් එකේ යද්දි මේක අදාළ විදිහට පොසිෂන් එක වෙනස් වෙනවා කියලා. දැන් බැලුන් එක උඩට එනවා. බැලුන් එක උඩ ක්ලික් කරනවා. හරි. right click කරනවා. එතකොට බැලුන් එක මොකද වෙන්නේ? පහළට යනවා. දැන් ඔයාලට බැලුවොත් මේ බැලුන් එක මතුවෙන්නේ එකම තැනින්. අපිට මේක වෙනස් කරන්න පුළුවන්. මේ ඒක රැන්ඩම් පොසිෂන් වලින් මේ මතුවේ. මේ x axis එක දිගේ රැන්ඩම් පොසිෂන් වලින් මතුවෙන්න මේක හදන්න පුළුවන්. ඒකට අපි කරන්නේ අපි මෙතන පොසිෂන් එක වෙනස් කරන්න දැන අපි මෙතන දීලා තියෙන transform.position.x ඒ කියන්නේ තියෙන පොසිෂන් එකකින්ම තමයි x අක්ෂයේදී මතුවෙන්නේ. ඒක අපි වෙනස් කරගන්නවා මේ විදිහට අපි float variable එකක් හදනවා random x කියලා. ඊට පස්සේ අපි දාගන්නවා random dot range අපි දැන් x එකට range එකක් දෙන්න යන්නේ. ඒ කියන්නේ මොන range එක ඇතුළේද මේ random value එක generate වෙන්න ඕන කියලා. ඒතර අපිට ඒක බලා ගන්න පුළුවන්. අපි මෙතන game එකට ගියොත් එහෙම අපි x axis එක ගන්න ඕනේ. මෙතන ඔයාලට පේනවා පොසිෂන් එකේ x තියෙන 1.36. ඒතර මේක අපිට උඩරිම අරන් යන්න පුළුවන් මෙන්න මෙතෙන්ට. මෙහෙම මතුවලා වැඩක් නැහැ නේ. ඒතර මෙන්න මේ හරියෙන් තමයි උඩරිම ගන්න පුළුවන්. ඒ කියන්නේ 2.5 4 වර්ගයේ තියෙන්නේ. ඒතර මේ පැත්තෙන් ගත්තොත් ඒ දෙකම අපි 2.5යි 4ට වගේ එන්නේ. එතකොට අපි දාගමු 2.5යි 4 ඍණ සාධාරණ කියන්නේ මේ පැත්තේ තියෙන ඍණ 2.5යි 4ක් මේ පැත්තට අපි ධන 2.5යි 4ක් වගේ වෙන්න ගමු x axis එක රැන්ඩම් එන වැලියු එක. එතකොට මම ඒකට දෙනවා ඍණ 2.5ක් f ඊපස්සේ ආපහු 2.5යි f. ඒතර මේ ෆන්ක්ෂන් එක මොකක්ද වෙන්නේ? රැන්ඩම් වැලියු එකක් ජෙනරේට් වෙනවා ෆ්ලෝට් වැලියු එකක්. ඍණ 2.5ත් 2.5ත් අතර. එතකොට ඒක සමාන වෙනවා රැන්ඩම් x කියන මෙන්න මේ වැලියු එකට. මම ඒක කොපි කරලා අරගෙන මෙතන පොසිෂන් එක වෙනුවට පේස්ට් කරගන්නවා. හරි දැන් රැන්ඩම් x. එතකොට දැන් අපි බැලුවොත් එහෙම ගිහිල්ලා
අපි දැන් ආපහු ගේම් එක ප්ලේ කරලා බලමු. දැන් එක එක තැන් වලින් තමයි බලුන් එක ඊළඟ සැරේට මතුවෙන්නේ. රැන්ඩම් වැලියු එකකින්. හරි දැන් අපි මේක ඊළඟට අපි බලමු කොහොමද ක්ලික් කරාම ස්කෝර් එකක් හැදෙන්නේ කියලා.